හායි පරිස්සමට ඇති කියලා මම අදත් හිතනවා ඔයගොල්ලෝ. ඉතින් ළමයි මම පෙරේදා පොත් තුනක් විතර ගත්තා. ඉතින් මම එහෙම යනකොට මම ඇත්තටම මොහන් රාජ් මරවල කියන්නේ මගේ ප්‍රියතම කතුවරයෙක්. මම සර්ගේ පොත්වලට හරි කැමතියි. ඉතින් සර්ගේ අලුත් පොතක් ඇවිල්ලා තියෙනවා ඔයගොල්ලෝ දන්නවා. ටොක්සික්. ඉතින් මේ පොත ගැන මම කමෙන්ට්ස් බැලුවා Facebook එකේ. ඉතින් ගොඩක් අය කියලා තිබ්බා මේ පොත කියවනකොට නිකන් ඔළුව විකාර වෙනවා වගේ කියලා. bad comments and හොඳ comments උත් තිබ්බා. ඉතින් ඒ වගේ comments දැක්කම අර ඔළුව විකාර වෙනවා තේරෙන්නේ නැහැ මුකුත් කියලා තියෙන ඒවා දැක්කම මට හිතුණා මේක කියවලා පොඩ්ඩක් මටත් තේරෙනවද කියලා බලන්න ඕනේ කියලා. ඉතින් ඒ තේරෙන්නේ නැහැ කියන කමෙන්ට්ස් මගේ ඔළුවෙන් අයින් කරලා මම මේ පොත කියවුවා. ඔයගොල්ලෝ ගන්න ගොඩක් අය අරන් ඇති 1650යි වෙන්නේ. ඉතින් ටොක්සික් මම කියවම මේක ඇත්තටම ඒක මට නම් හොඳට තේරුණා. මෙතන ඇත්තටම තියෙන අහිංසා කියන චරිතය මුල් කරගෙන තමයි මේක ගොඩනැගිලා තියෙන්නේ. ඉතින් ටොක්සික් කියන එකේ තේරුම ළමයි විෂ සහිත කියන එක. එතකොට මෙතනදී ගොඩක් කියන්නේ අහිංසා කියන චරිතයේ එයාගේ හිත ඇතුළේ තියෙන විෂ සහිත අදහස් තමයි ගොඩක් මේක කියවෙන්නේ. තේරෙන්නේ නැති අයද මම මේ කියන්නේ. මේක මම උදාහරණයක් කියන්නම්. මට මතක විදිහට අහිංසාගේ නංගි දේදුනුනේ. ඉතින් දේදුනු අර ජොබ් එකක් කරලා එයා අර පළවෙනි පඩියෙන්ද මට මතක විදිහට එයා කොහොම හරි ගෙදරට දම්පාට ලොකු ලස්සන කේක් එකක් ගෙනවා. ඉතින් අහිංසා එතන තියනවා ළමයි අහිංසා මේ කේක් එක කුකුළුන්ට කන්න දානවා කියලා හොරෙන් අරගෙන ගිහිල්ලා. එයා අර නංගිත් එක්ක තියෙන ඊර්ෂ්‍යාවට. හොඳද? ඉතින් ඒක හැබැයි පස්සේ ගෙදර අය ඔක්කොම කතා කරනවා අහිංසා එන්න මේ කේක් එක කපන්න කියලා. ඒ වෙලාවෙදී අහිංසා බය වෙනවා එයා කුකුළුන්ට කන්න දැම්මනේ මේ කේක් එක කියලා. හැබැයි එළියට යනකොට මේසෙ උඩ මේ කේක් එක තියෙනවා. ඒතකොට මම හිතනවා අනේ කොහොමද මේ කේක් එක මෙතනට ආවේ? එතකොට ළමයි මෙතනදි සිද්ධ වෙලා තියෙන ඇත්තටම මෙයාගේ අදහස්, මෙයාගේ සිතුවිලි, එයාගේ හිතේ තියෙනවා. එයා ඒක හිතින් ක්‍රියාත්මක කරලා. ඉතින් මේවා විෂ සහිත අදහස්. ඉතින් මේ පොත පුරාවටම තියෙන්නේ අහිංසකගේ ඒ විෂ සහිත අදහස්. එයා ක්‍රියාත්මක කරන ආකාරය, එයා හිතින් කරන දේ තමයි මට හිතෙන විදිහට. මේක වැරදි නම් වැරදි අදහසක් නෑ. ඒක නිවැරදි කරන්න කවුරු හරි. ඉතින් මට හිතෙන විදිහට නම් මේකේ තියෙන්නේ එයාගේ හිතේ තියෙන විෂ සහිත අදහස් තමයි එළියට එයා පෙන්වන්නේ. කියන්නේ එතනදී ඇත්තටම එයා ඇත්තටම කන්න දුන්නේ නැහනේ. හැබැයි එයාගේ හිතින් එයා කන්න දුන්නා. ඒ කියන්නේ එයාගේ හිතේ තියෙන එයාගේ ඇත්තටම එයා දේදුනට ගොඩක් ඊර්ෂ්‍යයි. එතකොට එයා ගොඩක් දේවල් එයාට විරුද්ධව කරනවා. හැබැයි ඇත්තටම නෙමෙයි ඒවා කරන්නේ. එයාගේ හිතෙන් තමයි එයා මවාගෙන කරන්නේ. මොකද එයාගේ හිතේ තියෙන ටොක්සික් අදහස්. ඉතින් ළමයි මට තේරුණු විදිහට නම් එහෙම තමයි මේ පොතේ තියෙන්නේ. ඇත්තටම හරිම ලස්සනයි කියවන්න. ඉතින් මොහන් සර්ගේ කොහොමත් ලියන විදිහ රසවින්දනය අති විශිෂ්ටයිනේ. ශෘංගාරාත්මක රසය එහෙම අති ඉහළම තියෙනවා මොහන් සර්ගේ පොත්වල හැම පොතකම වගේ. ඉතින් සර්ගේ මම ආසම පොත තමයි නිල් කටරෝල්. ඉතින් අනිත් ඒවාත් එහෙමමයි. කිසිම වෙනසක් නැහැ. මොන පොතක වුණත් ශෘංගාරාත්මක රසය නම් අඩුවක් කිසිම නැහැ. ඉතින් මේකත් ඒ වගේම තියෙනවා. ඉතින් මට නම් හැම අතින්ම විශිෂ්ට කතුවරෙක් තමයි මොහන් සර්. ඉතින් මගේ ප්‍රියතම කතුවරයා. ඉතින් ඇත්තටම මේක තේරෙනවා ළමයි. තේරෙන්නේ නැහැ කියලා හිතාගෙන කියවන්න එපා. තේරෙනවා. හොඳට තේරෙනවා කියවන්න. කියවලා ඔයගොල්ලන්ගේ අදහසුත් මං කියපු දේ හරිද මං කියපු දේද ඔයගොල්ලන්ටත් හිතුනේ කියලා කමෙන්ට් කරන්න. ඉතින් එච්චරයි. ටොක්සික් ගන්න කියවන්න හරි ලස්සනයි. තේරෙනවා. තේරෙන්නේ නැතුව නැහැ. තේරෙනවා. හොඳ කතුවරෙක්. මම ආසම කතුවරෙක්, ජනප්‍රිය කතුවරෙක්. ඇත්තමයි ගොඩක් ලස්සනයි. කියවන්න. bye bye.